ඉතින් මෙතන ඉන්න ජෙනරේෂන් හතරක විතර අපි එකතු වෙලා ආදරයෙන් බැඳලා අලුත් පවුල් දෙකක් එකතු වෙලා අපි මේ දේ දක්වාද අපේ සතුට සහයෝගයෙන් මම දැන් එදා තිබුණේ සම්පූර්ණ මේ අනිතයි මම ඒක කතා කරලා දැන් මම චුට්ටක් හිතුවා ඊට දවසේදී අපි සියලු දෙනා මේ දෙන්නා වගේම අපි හැමෝම ආයෙත් අපි මේ ඉදිනදා ජීවිතයට අපි හදවතෙන් බලන්න අපි හැමෝම තෝරන්න යනවා අපේ ජීවන රටේට. ඒකෙදී පුංචි දරුවාගේ ඉඳලා අපි අවුරුදු 50කට කරලා මගේ අත්දැකීම මට අවුරුදු 7ක විතර මේ ජීවිතය දෙන්නේ. ඉතින් අපි දන්න හැමෝම අපි ජීවිතේ යන්නේ. ඒ තමයි සතුට. ඒ තමයි සතුට. අපි හැමදාම ජීවිතේ දේවල් කරන්නේ සතුටෙන්. සතුටෙන්. හැබැයි සතුට කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ජීවිතේ ලෝකය නැත්නම් විපුකාලීන තියෙන සතුටිය. අනිත් එක තමයි ශරීර උද්දීපන. එතන අපි පොඩි කීක එකක් ගන්නවා ජීවිතේ එක දේවල් කරනවා සතුට. ඉතින් මම මේ දෙකට කිව්වා කියන්නේ ජීවිතේ සන්තෝෂයෙන් ඉන්න මම ගලප ගන්න උත්සාහ කරන දේවල්. ඒ තමයි අර අපි කියන්නේ දැන් අලුත් ජෙනරේෂන් එකට කලින් ජෙනරේෂන් එක අපේ තාත්තලා අපේ මාමලා නැන්දලා මාමලා කියනවා. උඩට ඉවිසන්සින් ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ වින්ටේජ් මිනිස්සෙක් වෙන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මේ ජීවිතේ අපි හැමෝම මාර වේගෙන් දුමාකාර විදිහට මොකක්ද මිනිස්සුන්ව පස්සේ ගෙනියනවා. මේ සමාජයේම අපිට බල කර සිටිනවා මේක කරන්න මේක කරන්න. ඒ නිසා මේ ප්‍රෙෂර් එක කියන එක මේ ස්ට්‍රෙස් එක කියන එක අපි විසින්ම හදාගෙන අපි මේක උද්දේශය. ඒකට ඥාති ගත්තම සහෝදරයෝ ගත්තම සමාජ ජීවිතේ යාළුවෝ අපි හැමෝම මේ ස්ට්‍රෙස් එක බෙදාගෙන ඉතිසරේ ඉන්න. ඒකට හේතුව අපිම හදාගන්න සර්කල් එකේ අපි කරන්නේ. මේ දෙන්නට මම කියන්නේ සබදාමේ සංසිඳි විඳින්න පුළුවන්. වැස්ස ආලෝකයේ අන්ධකාරයේ හඳේලිය කුංචි සාතු දිහා බලලා පැලැට් දිහා බලලා ජීවිතේ ලෝකය දීර්ඝකාලීන සන්තුෂ්ටියටපත් වෙන්න පුළුවන්. අද දවසේ සන්තුෂ්ටියටපත් වෙන්න පුළුවන් දේවල් ඔස්සේ යන්න. ඔයාලගෙන් හැමෝම විශාල සීලයි. ඔය දෙන්න වැන්දට පස්සේ ඔයාලගෙන් කොහොමද බලාපොරොත්තු ඔයාලට සමාජයේ බල කරගෙන මේ දේවල් කරන්න කියලා. මම කියන්නේ ඔය දෙන්න කියන්නේ අලුත් කුඹයක්. දැන් ජීවිතේ දැන් මේක AI යුගයේ. ඒ නිසා දේවල් වෙනස් වෙලා තියෙන්නේ. ඔය දෙන්නටම ආවේනික වෙච්ච ජීවිතයක් හදාගන්න. ඔය දෙන්නගේම සතුට කොහොමද දුක්ඛේ නිවි කියලා හොයාගන්න. ස්වෛරී වෙන්න, ස්වාධීන වෙන්න. එකිනෙකාගේ අන්ඩර්ස්ටෑන්ඩින් විශේෂයෙන්ම පිළිමය බලාපොරොත්තු වෙනවා. තමගේ පිළිදෙකින් ගොඩක් ලොකු රෙස්පෙක්ට් එකක්. ඒක අද සමාජයේ ගොඩක් පිළිගලා තියෙනවා. මොකද රෙස්පෙක්ට් එක නැති පවුල පිළිදැයි. මට අවුරුදු 6ක් විතර එක්ස්පීරියන්සස් තියෙනවා. ඒ නිසා අපි හැමෝටම වැදගත්ම දේ තමයි ජීවිතයේ පිළිගන්න පාඩම් ගන්න යාත් දින ආත්මය. දෙක තමයි පිළිදෙක පැත්තේ විශ්වාසයේ මත පදනම් වෙච්ච ආදරය කියන්නේ. ඉතින් මේ දෙක අපි ගොඩාක් හැමෝම කතා කරන දෙයක් සමාජ සාමාන්‍යයෙන් මේ වෙලාවේ කතා කරන අපිට ප්‍රශ්න තියෙන සමාජය ඇදලා තියෙන්නේ. ඉතින් ඔය දෙන සාධීනව ජීවත් වෙන ඔය දෙනගේ සතුට හොයාගන්න. ඒකට අනිත් පාර්ශවයන් ඔය දෙන්නගේ රිමෝට් එක දෙන්න එපා. එයා වටින් නොගත්ටි ඔයාලා ඉන්නේ නගලන්න ලේසි වෙනවා. ඒතකොට ඔය දෙන්නගේ සන්තෝෂය නැතු වෙනවා. මොකද එහෙම වෙන්නේ අපි සමාජ සත්‍යයක් නිසා. දැන් අපි ආර්ථික වශයෙන් සහ සමාජීය වශයෙන් බැඳලා ඉන්නවා මේ සමාජයට රෙස්පොන්ස් කරන්න. ඒ නිසා ඔය දෙන්න ගන්න හැම ඩිසිෂන් එකකම අනාගතේ මොකද්ද තියෙන කොන්සික්වන්සස් එක ගැන හිතලා තමයි ඩිසිෂන් ගන්න. ඒ නිසා මම හිත ආදරයෙන් ඔය දෙන්නගේ ඉල්ලා සිටින්නේ. විවාහයේ තියෙන බේස්මන්ට් එක කඩා ගන්න නැතුව අවුරුදු 3-4ක් යද්දී ඔය දෙන්නට තේරෙයි අපි දෙන්නගේ අනුපාඩුත් එක්ක කොහොමද අපි ජීවත් වෙන්නේ. මුල් අවුරුද්දේ ඔය දෙන්න අනුපාඩු හදන්න උත්සාහ කරනවා. ඊළඟ අවුරුද්දේදී ඔය දෙන්න අනුපාඩුත් එක්ක ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒක තමයි ප්‍රශ්න නැත්තම් ජීවිතයක් නැහැ. ප්‍රශ්න තමයි ජීවිතේ. එතකොට
ප්‍රශ්න තුල මේ මොහොතේ ජීවත් වෙන්නේ කොහොමද කියන එක තමයි වැදගත්. කොහොම හරි. ලොකු බණක් මම මෙතන ලොකු එක්ස්පීරියන්ස් නෑ මට ටිකක් තියෙනවා කොහොම හරි. ඔය දෙන්නගේ සන්තෝෂේ සතුට ඔය දෙන්න හදාගන්න. අවසානයේදී ඔය දෙන්නට ඔය දෙන්න විතරයි. අනිත් හැමෝම ඒ දෙන්නාගේ ජීවිතවලට අපි හැමෝම අපේ ජීවිතවලට යනවා. අවසානයේදී අර පුංචි කුඩුම්බේ විතරයි ඉතුරු වෙන්නේ. මම ඔය දෙන්නට ගොඩාක් ආදරෙන් සහ ආදරෙන් සුබ පතනවා. ඔය දෙන්න අද හරිම ලස්සනයි අනුමල්ලි. ඉතින් ඔය දෙන්නගේ ජීවිතය සාර්ථක වෙන්න ඕන. අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ ඒක. තාම හොඳ පවුලක් අපේ පවුලට සම්බන්ධ වුණා. ඒක ගොඩක් සතුටුයි. මම මේ වෙලාවේ තව අවස්ථාවක් ගන්නවා. අපේ දිනුෂ මල්ලිගේ පවුලේ සියලු දෙනාටම ගොඩක් ආදරෙන් අද වීඩියෝ අපේ ස්තුතිය පුද කරන්න. ඔයාලගේ සංග්‍රහ කටයුතු, ඔයාලගේ මේ සියලුම සංවිධාන කටයුතු ඉතාමත් අනාගතයි, උත්කෘෂ්ටයි. අපිට ගොඩක් සන්තෝෂයි. ඔයාලගේ ජීවිතයක් කරගෙන ඉස්සරහට යන්න ඉච්ඡිත ගැන. ඉතින් ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයෝ සහෝදරියෝ හැමෝම එකතු වෙලා ජීවිතේ සන්තෝෂයෙන් අද දවසේ ගෙවන්න උත්සාහ කරමු. දේශපාලනීය ආර්ථිකය අපිට මොන වගේ බලපෑම් කරා? රට මොන වගේ බලපෑම් කරා? විශ්වාසය කියන එක මත පදනම් වෙලා ජීවත් වෙනවා නම් හැම වෙලෙම විශ්වාසය තමයි වැදගත් සාධකයේ වෙන්නේ. එතනදී අපිට බලින්න තියෙනවා හිතනවා. කොහොම හරි මගේ නාගිගේ පාර්ශවයේ පැමිණි සියලු දෙනාට මල්ලිගේ පාර්ශවයේ සියලු දෙනාට ස්තුතිය සාකච්ඡා කරන්න වෙලාවට දෙනවා. සියලු දෙනාටම